කොල්ලනේ ඉතින් කොහමද අලුත් අවුරුද්දක් වේවා. මට හිතුණා බං අද පොඩ්ඩක් පැයක් විතර දුවන්න. රුපියල් 500 විතර තෙල් ගහලා බලමු කීයක් හොයන්න පුළුවන්ද කියලා. කාලෙකින් වීඩියෝවක් දැම්මෙත් නෑ. සාමාන්‍ය දවස්වල නම් මචං රුපියල් 500ක තෙල් ගැහුවම 1500ක් හොයන්න පුළුවන්. බලමු අද මේ දවස්වල පොඩ්ඩක් ගාන වැඩි ට්‍රැෆිකුත් නැහැ. ඔන්න මචං ඉතින් ඔන්ලයින් දැම්මා. හයර් නම් වදිනවා බං එක පිට එක. ටිකක් හොඳ හයර්ටයක් ගන්න ඕනේ. ඔන්න නුඹේ කොට එකක් වදිනවා. ඒක හොඳයි. ඒක ගන්න ඕනේ. එහෙනම් අපි යමු. හැමදාම මේ වගේ තියෙනවා නම් මාර ලස්සනයි මචං. මේ බලන්න මේ මහරගම හරිද? වෙනතට කොච්චර ට්‍රැෆික් තියෙන පාරක්ද මේක. මාර අත දුවන්නත් අසයි මේ. අර කොළඹ කියලා කෑ ගන්න අයියලා ඔක්කොම ගම්වල ගිහිල්ලානේ. බලද්දි කොළඹ ඉන්නේ අපි විතරයි. මේ දවස් ටිකේ මට වැඩිපුර ගෙව්වා. මම නම් වැඩිය දෙව්වේ නැහැ. ඒත් මම පොඩ්ඩක් අර ඇප් එක චෙක් කරලා බැලුවා. ඒකට පැසෙන්ජර් ඇප් එකෙන් බලන්න පුළුවන් නේ. කිලෝමීටරයකට 90 100 වගේ ගාණක් වැටෙනවා. එන හයර් දෙකක් තුනක් ගහපු ගමන් හොඳ ගේමක් ගහන්න පුළුවන්. මගේ TikTok එකේ නම් මචං හොඳට views යනවා. ඒත් YouTube එකට නම් එහෙම නෑ. ඉතින් උඹලා මට හොඳ support එකක් දෙන්න. subscribe පාරක් දාලා, like එකක් දාලා. එතකොට ඉතින් මම තව වීඩියෝ දානවා. මෙන්න මේ හරියෙන් තමයි හයර් එක ගන්න තින්නේ. අපි බලමු ගිහිල්ලාම. අප්පා Apple update උත් ඇවිල්ලා බලන්න බැරුණානේ. මේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ මෙතන. ඔන්න මචං වදිනවා තව එකක්. අද ගෙවන ගාන්න මරුවා. ආසයි මෙහෙම දුවද්දි. අද තමයි වාහනේට හරියටම සාධාරණයක් කරන බික්මී එකේ. මේ හයර් එකත් මේ හරියෙන් මචං ගන්න තියෙන්නේ. ඒකත් ඉතින් ගිහිල්ලා බලමු. මේ හරි ටෙලිකොම් එක ගාව. අතරේ කරගහන්ඩා
මේ හරියනේ තින්නේ. ඉතින් කොල්ලනේ මට දුවපු ඔක්කොම හැටියට දාන්න බැරුණා. කොහමත් 4-5ක් වගේ දෙව්වා. රුපියල් 2000ක් විතර හොයාගත්තා. පැයක් වගේ දෙව්වේ. ඉතින් අවුලක් නැහැ නේ බං. ඉතින් හැබැයි අද හොඳට කරනවා. පට්ට